සාදරයෙන් පිළිගන්නවා ටීඑක්ස්පෝල YouTube නාලිකාව වෙතට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ තේවගාවේ කප්පාදු සම්බන්ධවයි. ශාකයක ජීවන චක්‍රය තල අවධිය වර්ධක අවධිය ප්‍රචාරක අවධිය ලෙස කොටස් තුනකින් සමන්විත වෙනවා. මේ තියෙන්නේ ප්‍රචාරක අවධියට ළඟා වූ පරිණත තේවගාවක්. තේ ශාකයක අස්වන්න ලෙස ලබාගන්නේ දළු හින්දා ඒ වර්ධක අවධී පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා තේ ශාකයට කප්පාදුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දළුල්ලනීමේ දළු තලයේ උස පවත්වා ගැනීමටද රෝග පාලනයටද මේ උපකාරී වෙනවා. මේ තියෙන්නේ තේ කප්පාදුර යොදා ගන්නා පීය. මේක තියුණු කැපීමක් ලබා ගැනීමට නම් හොඳින් මුවහත් කර තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පහතට තේවගාවේදී වසර 3කට වරක් කප්පාදෝ සිදු කිරීම අනිවාර්යයි. කප්පාදෝ සිදු කරන උස අඟල් 20-24ක් පමණ වෙනවා. තේ පඳුරේ ඇති පැන්සලකට මහතට වඩා අඩු අතු සියල්ලම ඉවත් කිරීම සිදු කරනවා. ඒ වගේම තේ කප්පාදුවේදී සෑම කපුමක්ම අනතිය පඳුරේ මැදට එන ලෙස සිදු කරන්න ඕන. එතකොට තමයි හොඳින් පැතුරුණු අතු සහිත පඳුරක් අපට ලැබෙන්නේ. ඒ වගේම පඳුරකට පැතියතු 2-3ක් ඒ කියන්නේ කොළ 200-300ක් ඉතිරි කරන්න ඕන. එතකොට ශාක මිය යාමේ ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. කප්පාදුවෙන් පස්සේ අතු වලින් පඳුර වසා තබන්න ඕන. නැත්තම් දැඩි රශ්මියේ අතු පැලී යන්න පුළුවන්. එම අතු දින 3ක් පමණ තියලා අයින් කරන්න ඕන. කැපීමෙන් පස්සේ අතුවල සුදුසු නිල්නාශකයක් ආලේප කරන්න ඕන. තේ කැපීමේදී පඳුර වටා යමින් කැපීම කප්පාදු සිදු කරන්න ඕන. කැපු මූණත අංශක 45-50ක් අන්තිකින් යුක්ත වෙන්න ඕන. නැත්තම් කැපු මූණතේ ජලය රැඳීමෙන් කප්පාදු ශාකය දිරා යන්න පුළුවන්. කප්පාදුවෙන් දින 45කට පමණ පස්සේ අලුත් කිලි 75ක් පමණ වර්ධනය වෙලා තියෙනවා. මෙහිදී රිකිලිවල කොළ 4-5ක් වර්ධනය වුණාට පස්සේ මේ පැති අතු ඉවත් කරන්න ඕන. මෙම රිකිලිවලට දැන් පොහොර ලබා ගැනීමට පුළුවන්.
තියෙන්නේ කප්පාදුවෙන් මාස 4කට පස්සේ තේවගාවා. මේක දැන් මට්ටම් කැපීමට සුදුසු තත්ත්වය තමයි තියෙන්නේ. මට්ටම් කැපීම කියන්නේ කප්පාදු තලයේ ඉඳන් කොළ 2ක් 3ක් පඳුරකට ඉතිරි කළා ඉතුරු කෙල සියල්ලම මට්ටමකට කැපීමයි. අපි දැන් බලමු කොහොමද මට්ටම් කපන්න කියලා. ශාකයට කොළ 2ක් 3ක් ඉතිරි වෙන දවස තමයි මේ සිදු කරන්නේ. ඉන්නේ මට්ටම් කැපීමෙන් පසු තේවගාව. මෙහිදී සූර්යාලෝකය හොඳින් ලබා ගැනීමට සෙවන ශාක කප්පාදු කළා අපි පඳුරට හොඳින් සූර්යාලෝක ලැබෙන පරිදි තබනවා. එමගින් නවරකිලි මෝදුවීම ඉක්මන් කරනවා. තවත් තේවගාව සම්බන්ධ වීඩියෝවකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.